ඉතින් ආධුනික කෙනෙක් මේ පනල් එක පාවිච්චි කරනවා නම් මෙන්න මේ විදිහට අල්ලගත්තොත් හරි පහසුයි. හැබැයි ඉතින් පුරුදු කෙනෙකුට මේක කැමති විදිහකට අල්ලගෙන ඉටි කරන්න පුළුවන්. මම මේ පෙන්නන්නේ මේක අල්ලගන්න මේ ඇඟිලි ටික පාවිච්චි කරන විදිය. අර උඩ හැන්ඩල් එක අතේ මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් පොඩ හෝල්ඩ් කරගෙන අනිත් ඇඟිලි තුනෙන් පහළ මිට අල්ලගත්තාම හරි පහසුයි. සහ පනල් එකේ තුඩට ටිකක් ඈතින් පුළුවන් තරම් ඈතින් ටූල් එක අල්ලනකොට කන්ට්‍රෝල් කරන්න පහසුයි. ලස්සන ඩිසයින් අඳින්න පුළුවන්. එහෙම පුරුදු වෙන්න කියලා මම යෝජනා කරනවා. ටික කාලයක් යනකොට ඔයාට මේ කැමති විදිහකට මේක අල්ල ගන්න පුළුවන්. හැබැයි ප්‍රැක්ටිස් කරන්න මේ විදිහට. ඊළඟට මේ ජන්ටින් එක ගත්තොත් ජන්ටින් එක මේ පෑන අල්ලනවා වගේ අල්ලන්න ගියොත් එහෙම ටිකක් ඉටි කරද්දී අපහසුතාවයක් එන්න පුළුවන්. මොකද ඉටි හැලෙන එක මේ තුඩ හරහා වේගෙන් එනවා. අපි ඇල කරලා අඳින්න ඕනේ මේ විදිහට ඇල්ලුවොත්. හැබැයි බලන්න මේ රෙද්දට සමාන්තර විදියට මෙන්න මෙහෙම අල්ලගත්තොත් ජන්ටින් එක අපිට කන්ට්‍රෝල් කරන්න පහසුයි. ඔයාගේ ඇඟිලි ටික මේ විදියට තියාගෙන ජන්ටින් එක රෙද්දට සමාන්තරව අල්ලන්න. හැබැයි පිට රටවල් වල ඉන්දුනීසියා වගේ රටවල් වල කට්ටිය මීට වඩා වෙනස් ක්‍රමයකට මේක අතින් අල්ලනවා. හැබැයි අපි ලංකාවේ අපි බතික් කරද්දී රෙදි කෑල්ලක් අපි ෆ්‍රේම් එකකට ගහලා සමාන්තරව තියලා ඉටි කරන නිසා මේ විදිහට අල්ලගන්න එක පහසුයි. ඕන කෙනෙකුට කන්ට්‍රෝල් කරන්න. මෙහෙම පහළට නවනවා. එතකොට ඉටි ගලාගෙන එනවා. ආපහු උඩට හරවනකොට ඉටි නතර වෙනවා. ඉතින් පුරුදු වෙලා මෙන්න මේ වගේ පනල් එකකින් වාඩි ඉටි කරන්න පුළුවන්. මේ අපේ ෆැක්ටරි එකේ ළමයි ඉටි කරන ඒවා. ඉතින් පුරුදු වෙලා ලස්සනට වැඩ කරන්න, සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න ඔයාට ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බතික් ලෝකෙටම අරගෙන යන්න රෙඩි වෙන්න. ජය වේවා.